වගේම දැන් ගොඩක් අය රට යන්නනේ බලාගෙන ඉන්නේ. හැබැයි හොඳ ව්‍යවසායකයෙක් වෙලා හොඳ ව්‍යාපාරයක් ඩිවලොප් කරන්න ලංකාව ඇතුලේ පුළුවන්ද? ගොඩක් වෙලාවට කම්ප්ලේන් කරනවා අපි ඉන්න තැන ගැන. අපේ මෙහෙම ෆැසිලිටිස් තිබ්බනම් අපි මෙහෙම කරනවා, මෙහෙම මේ වගේ රටේ දේවල් අපි තිබ්බනම් අපි මේ වෙද්දි මෙහෙම කරලා තියෙනවා, ඒ වගේ දේවල්. හැබැයි දැන් අපි ප්‍රධාන ව්‍යාපාර කටයුතු කරන්නේ ලංකාවෙන් පිට රටවල් වල. ඉතින් මම දැක්ක දෙයක් තමයි මේ හැම රටකම ඒ රටකට අයිඩෙන්ටිකල් වුණ චැලෙන්ජස් තියෙනවා. ඒතර ලංකාවේ තියෙන චැලෙන්ජස් ටිකක් තියෙනවා. අපි වෙන රටකටත් ඒ චැලෙන්ජස් ටික නැහැ. තව චැලෙන්ජස් ටිකක් තියෙනවා. ඉතින් තමන් මොන රටකට ගියත් ඒ තියෙන අභියෝග ටික විසඳගන්න ඕනේ ව්‍යවසායකයෙක් විදිහට. ඉතින් ඒක ලංකාවේ ඉන්න එකෙන් ව්‍යාපාරයක් කරන්න බෑ කියන එක තමන් අර එක්ස්කියුස් එකක් විදිහට ව්‍යාපාරයක් නොකර ඉන්නවා කියන එක මම දකින්නේ නැහැ හොඳ දෙයක් කියන එක. මොකද ව්‍යවසායකයෙක් කියන්නේ මොන ප්‍රශ්නයක් ආවත් ඒක තමන් විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් එක්කෙනෙක්. එතකොට ඒක නැත්තම් තමන් වෙන රටකට ගියත් ඒ රටේ තියෙන ප්‍රශ්න ටික ගැන කම්ප්ලේන් කර කර ඉන්න තමයි වෙන්නේ.